අපි අයියට සල්පෙක් කාලා විදුමාත්‍යා. විදුමාත්‍යා ගහන්න වේවා විදුමාත්‍යා සල්පෙක් කාලා විදුමාත්‍යා. පුතා බය වෙන්න එපා. මේ අපේ වෙදකමේ තියෙන ක්‍රම. බය වෙන්න එපා. දැන් අයියාගේ විස බහිනවා. මම වෙදකම් කරන්න. අරගෙන ඉන්න. අරගෙන ඉන්න. සුරතට රැගෙන සැරපානා ගුලියගෙන වමතට තෙමු මීතෙල් පන්දමදගෙන සැනකින් අහස නැගෙමින් මොහොතින් සැනෙන අනුරාපුර රජුට ඔසු කර ඒ සැනින. එහෙම කිව්වේ කපුරුනාත වෛද්‍යවරයා පිළිබඳව. දුටුගැමුණු රජතුමාට ණයෙක් දෂ්ට කරන හැම වෙලාවකම සුවපත් කළේ කපුරුනාත වෛද්‍යවරයානේ. ඒ හා සමානම වෙදදුරන් තවමත් අපි සමග ඉන්නවා. අද යන්නේ කොස්ගම තෙලිජ්ජවිල වෙද පරම්පරාව හොයාගෙන. සබාදාමේ සමතුලිතතාවයේ බිඳින්න හිතාගෙන නොකලට අපේ හිතවතුන් ඕනෑතරම් මේ සමතුලිතතාවයේ බිඳින අවස්ථා තිබෙනවා. පුංචි කතාවක් කියන්නම්කෝ. කුඹුරේ අස්වද්දනකොට පොහොර ගහනකොට එහෙම නැත්නම් කුඹුර කොටනකොට විලේදී හමු වුණු ගැරඬියා, නයා, පිඹුර, පොළඟ අද දකින්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා මීයා වර්ධනය වෙලා. මීයෝ වර්ධනය වුණාට පස්සේ අස්වැන්නට විතරක් නෙමෙයි හානි කළේ. මීයුන නිසා දහස් සංඛ්‍යාත පිරිසක් මියදුනා. අද මියුන ගැන නෙමෙයි කතා කරන්න සූදානම් වෙන්නේ. පෙර කිව්වා වගේ සර්ප විස ගැන තමයි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. පාරම්පරික වෙදදුරෙක් ඉන්නවා අපිත් එක්ක දක්ෂ වෙදදුරෙක්. ඔහු තෙලිජ්ජවෙල වෙද පරම්පරාව තමයි නියෝජනය කරන්නේ. කොස්ගම වෙද මහත්තයා කියලා කිව්වම බොහෝ දෙනෙක් හඳුනනවා. තෙලිජ්ජවෙල වෙද පරම්පරාව නියෝජනය කරන දයාක්කේ ගමගේ වෛද්‍යරත්න වෙද මහත්තයා අපිත් එක්ක ඉන්නේ. ආයිබෝවන් මහත්මයා. වෙද මහත්තයත් එක්ක කතාව ආරම්භ කරන්න සූදානම් වෙනකොට මට අතීත කතාවක් මතක් වුණා. මහා සම්මත රජුරුවෝ යුද්ධයට යන්න සූදානම් වෙච්ච වෙලාවේදී මැණික්පාල බිසව තනියම ඉන්නේ. අන්න ඒ වෙලාවේදී මේ අසම්මත ප්‍රේමයක පැටලීමේ බලාපොරොත්තුව තුල වසවර්ති මාරයා රැකවල් දාලා තිබෙන ස්ථානයට ගමන් කරන්න වේශයක් මවා ගන්නවා. මේ විෂ පොළඟෙක්ගේ වේශයක් කියලා කියනවානේ මවා ගත්තේ. මැණික්පාල බිසවුන් වහන්සේ රැඳිලා ඉන්න කාමරේ ළඟට ගියාට පස්සේ එතනින් එහාට යන්න විදිහක් නැහැ. ඒ නිසා යතුරු හිලෙන් මේ විස පොළඟා විස විද්දයි කියලා කියන්නේ. මැණික්පාල බිසවුන් වහන්සේ සිහිමුර්ජා වුණාලු. වෙද මහත්තයා මට මේ කතාව මතක් වුණේ මොකක්ද මේ විස කියලා කියන්නේ? විස කියන්නේ යම්කිසි ජීවයක් සත්වයක් හෝ මිනිසෙක් ප්‍රාණයක් නැති කරන්න පුළුවන් යම් දෙයක් තියනවද වස්තුවක් දියරයක් හෝ ඝන දෙයක් ඒක තමයි අපි විස කියලා සලකන්නේ. විස නසන්න නම් විස පිළිබඳව දැනගන්න ඕනේ. ස්ථාවර විස, ජංගම විස මේ විදිහට විස වර්ග තිබෙනවානේ. එද මහත්තයා මේ ගැන කියන්නකෝ. විස ප්‍රධාන වශයෙන් කොටස් කීපයකට බෙදන්න පුළුවන්. මෙතන මේ ස්ථාවර විස කියන්නේ යම්කිසි විසක් සත්වයක හෝ මනුස්සයෙකුගේ ශරීරයට ඇතුල් වෙලා ඒ ස්ථානයේ අවට හානිදායක දෙයක් කරනවා නම් ඒක ස්ථාවර විස. ජංගම විෂය කියලා කියන්නේ ශරීරයට ඇතුල් වෙලා ලේවල, ස්නායුවල, මාංශ පේශිවල ඇට මිදුළු වල විවිධ ස්ථානයේ මුළු ශරීරයේ පුරාම ගමන් කරන හින්දා තමයි ඒක ජංගම විෂ කියන්නේ. හැබැයි මේ දෙකට අමතරවම ඇති වෙන තව විෂකුත් තියෙනවා. ওই දෙකම එකට ඇතුල් වුණාම හරියට වෙදකම කරේ නැත්තම් එතනින් ඇති වෙනවා දූෂි විෂක් කියලා. අපි හොඳම උදාහරණය තමයි මීයෝ කෑවහම විසයින් කරේ නැති වුණාම හැදෙන්නේ කබර. අන්න ඒක දූෂි විෂක්. ඒ විතරක් නෙවෙයි අපි මිනිස්යාගේ ක්‍රියාකාරකම් නිසාත් අද විස හදාගෙන තියෙනවා. අපි එතෙන්ද කියනවා ගර විස කියලා. ගර විසයි කියලා කියන්නේ කෘමීනාශක දේවල්, විවිධ පාසානම් වර්ග, විවිධ නොයෙකුත් දේවල් එකට එකතු කරලා සංයෝග කරලා හදාගන්න විස. අන්න ඒවා විස. ඒවත් දැන් අද එදා තිබුණේ කොටස් 2යි. අද කොටස් 5ක් 6ක් විතර විවිධ විදියට මේ විස කතා කරන්න පුළුවන්. මෙතෙන්දී හැබැයි වැදගත්ම වෙන්නේ මම හුඟාදුරට ඉගෙනගෙන තියෙන්නේ මේ ජංගම විස. ජංගම විස තියෙන්නේ සර්පයින්ගේ, සිව්පාවුන්ගේ, එතකොට දලඹුවන්ගේ, කීටයින්ගේ, මත්ස්‍යයින්ගේ, ගෙම්බන්ගේ, උරගයින්ගේ විවිධ තව සමනල වර්ග, සලබ වර්ග විවිධ මේ සතුන් ආශ්‍රිතව තියෙන විස තමයි ජංගම විස කියලා අපි හඳුන්වන්නේ. දැන් වෙද මහත්තයා ඔන්න ඔය කිව්ව විදිහට සමහර වෙලාවට ණයෙක් ගහනවා. ණයෙක් කනවා.
පොළගෙක් දෂ්ට කරනවා, කුණ කටුවා දෂ්ට කරනවා. මේ විදියට විස ශරීරගත වෙන්න පුළුවන්. අද මේ පිළිබඳව කතා කරන්නේ. ඔබ සීගිරිය නරඹන්න ගිය වෙලාවේදී සීගිරියේ ඉන්න බඹරු 7 දෙනෙක් යන්නාම නයි විසයි කියලාත් කියනවා. බඹරු විතරක් නෙවෙයි දෙබුරුත් යන්නාම එහෙම තමයි. මේ විස නසන්න පුළුවන් නේද විද මහත්තයා? මේ විස බසන එක හරීම ලේසියෙන් පුළුවන්. ලේසිම විදිය තමයි මේකට අපිට තියෙනවා වෙදකමේ චිකිත්සා ක්‍රම කියලා තියෙනවා 24ක්. මේකේ තියෙනවා මන්ත්‍රය, අරිෂ්ඨය, උත්කර්ෂණය, නිස්පීඩනය, චූසනය, දාහය, පරිසේකය, අවගාහනය, රක්තමෝක්ෂණය, වමනය, විරේකය, ධූම ප්‍රලේපය, ප්‍රතිමර්ශනය ඔහොම ගිහිල්ලා 24 වෙනි එක අන්තිම බැරි තැනදී මෘත සංජීවනයේ බෙහෙත් ඔරුවේ දාලා වෙදකම් කරන එක. මේකෙන් විස බස්සට ඇති. දැන් මේ විස බස්සන්න ඉස්සෙල්ලා දැන් මේ විදිහට විස ශරීරගත වෙච්ච කෙනෙක් ගෙදරදී කළ යුතු දේවල් තිබුණා. එහෙම නැත්නම් මගතොටේදී මේ නයි ගැව්වා සතෙක් කෑවා කියලා ඉවරලා නොකළ යුතු දේවල් තියෙනවා. ඒවා කියලිමුද විද මහත්තයා? බොහොම හොඳයි. විශේෂයෙන්ම මේ සර්පයෙක් හරි වෙන සතෙක් හරි දෂ්ටයක් වුණාම හැමෝම බය වෙනවා. පළවෙනි එක තමයි තමන් බය වෙන්න හොඳ නැහැ. ඒ වගේම එයා අවට කවුරු හරි හිටියනම් එයාත් බය කරන්නත් හොඳ නැහැ. පළවෙනිම දේ බය නැති කරගන්න. ඊළඟට තමයි දෙනෙක් කරන දෙයක් තමයි දෂ්ට ස්ථානේ බඳින එක. මේ බැඳීමේ ප්‍රයෝජනයක් නැහැ. මොකද ලේ නහරවල විස ගමන් කරනවා. පුළුවන් ඇඟේ ස්ථාන දෙකයි බඳින්න. විශේෂයෙන්ම අතේ වැලමිටට උඩින් හා දනිස්සට උඩින්. අන්නේ ස්ථාන දෙක කලව ඇටේ තියෙන තැනත් අග්‍රබාහුවෙත් විතරක් බඳිත හැකි බැම්මක් බැඳලා. හැබැයි බැන්දොත් ටික වෙලාවකින් නැවත ලිහන්න ඕන ලේ අය අවයවයට යන්න. ඉතින් එක අතකින් බැඳීම. ඊටත් වැඩිය හොඳයි ඒ සතා දෂ්ට කරපු අවයවේ හොල්ලන්නේ නැතුව නිස්කලංකව තියාගන්න එක. ඊළඟට තමයි අද ඕනම විසක් මර්ධනය කරන්න පුළුවන් ලේසිම දේ තමයි ජලය. ජලය වැටුනොත් විසකට යම් දියරයක් අක්‍රිය වෙනවා. ඒ නිසා හොඳම දේ තමයි සර්පයෙක් දෂ්ට කර ස්ථානය පුළුවන් තරම් ඉක්මනින් පිරිසිදු වතුරකින් එතන හොඳට හොදලා පිරිසිදු කරන එක. සතෙක් කෑවට පස්සේ කෑවේ මොකಾದ කියලා බලන්නවත් සමහර ලාට සිහිය නැති වෙනවා. දුවගෙන ඉන්නේ වෙද මහත්තයා හොයාගෙන තමයි. වෙද මහත්තයා ගාවට එනකොට දැන් මේ අතේ ඇඟිලි පහ අරගෙන මොකක්ද කරනවා. සමහර වෙලාවට පහරක් ගහනවා. මේ දූතියට මෙහෙම කරන්නේ ඇයි? මේ වෙදකමේ තියෙනවා දූතයා හරහා විසබස්සන ක්‍රමය. දූතයා හරහා රෝගය සිද්ධ වෙලා තියෙන්නේ මොන ආකාරද කියලා තේරුම් ගන්න එක. සමහර වෙලාවට කටුවක් ඇනිලත් එන්න පුළුවන් සර්පයෙක් කෑවයි කියලා. සර්පයෙක් දෂ්ට නොකරත් එන්න පුළුවන්. මේ දූතයා හරහා පුළුවන්කම තියෙනවා සර්ප දෂ්ටයක්ද වෙනත් උපද්‍රවයකින් උනාද කියලා බලා ගන්න. ඒ අනුව පුළුවන්කම තියෙනවා තේරුම් ගැනීම අනුව රෝගියාට ප්‍රතිකාර කිරීමේ ක්‍රම. ඒක තමයි දූතයාට මැතිරීම, දූතයාට අතුල් පහරක් ගැසීම, දූතයා ලවා ප්‍රතිකාරයට අදාළ දිෂ්ටි මන්ත්‍රවල ප්‍රයෝජන ගැනීම කෙන් ක්‍රම මේවා හරහා පුළුවන් දූතයා හරහා විස බස්ස ගන්න. වෙද මහත්තයා දැන් මේ සතෙක් කෑවට පස්සේ වෙද මහත්තයාව හොයාගෙන ඉන්න ලොකු කාලයක් ගත වෙනවා වෙන්නත් පුළුවන්. දුර බැහැරක ඉඳලා නම් ටිකක් වැඩි කාලයක් යනවනේ. ඒ නිසා අපිට වෙද මහත්තයා කියන්නකෝ කොයිතරම් කාලයක් ඇතුළත ආවොත්ද සුවපත් කරන්න පුළුවන්. වෛද්‍යවරයා ගාවට රෝගියා හැකිතාක් ඉක්මනින් ඉතාමත් කෙටි කාලයක් තුළ ආවොත් හුඟක් වෛද්‍යවරයාට පහසුයි. නමුත් සමහර අවස්ථාවල් තියෙනවා දිනය, වේලාව, ස්ථානය, දග්ධ යෝගය, රාශිය, අංශය, නැකතය, දලය ඔය ආදී වශයෙන් කරුණු එක්ක බැලුවොත් වේලාව අපට නිගමනය කරන්න බෑ. සාමාන්‍ය දෂ්ටයකදී උග්‍ර විසක් නැතුව මද විස, සුළු විස ආදී දෂ්ටයකදී නම් පැය එකහමාරක් ඇතුළත આવොත් ඉක්මනින්ම විස ටික මර්ධනය කරගන්න පුළුවන්. වාතය, පිත, සෙම මේ ත්‍රිදෝෂයන් හේතු කරගෙනනේ සියලු රෝග හටගන්නවා කියලා කිව්වේ. දේශීය වෙදකමේදී සතෙක් ගැහුවත් මෙන්න මේ තත්වයන් කෝපී තත්වයන් බවට පරිවර්තනය වෙනවා. සඳ හොඳින් පායලා තිබෙන වෙලාවක නැත්නම් ඉර හොඳින් පායලා තිබෙන වෙලාවට මේ සතා කන වෙලාව අනුවත් විශේෂ ප්‍රමාණයේ වෙනසක් වෙන්න පුළුවන්. මේ ගැනත් කියමු ප්‍රතිකාර ආරම්භ කරන්නේ කොහොමද කියලා කියමු විද මහත්තයා. සර්ප දෂ්ටයේදී මේ විශේෂයෙන්ම උගක් බලපානවා මේ හඳේ නැගීම සහ බැහිම. ඒක හින්දා ඔය හඳේ නැගීම සහ බැහිම වැදගත් වෙන හින්දා විශේෂයෙන්ම ඔය හඳ මෝරණ කාලේ හා ඒක තියෙනවා තිති කියලා. ඒ වයින් තියෙනවා අසුබම් තිති. මාසේ පොයේ දවස හරිම අසුබයි.
ඊළඟට අටවක පෝය දවස හරිම අසුබයි. ඊළඟට මේ පෝයෙන් පස්වෙනි දවස අසුබයි. ඒවා මාරාන්තික හැටියට වෙනවා. මොකද හඳේ බලපෑම මිනිස්සයාට බලපානවා. ඒ වගේම දවසුත් තියෙනවා. ඉරිදා, සෙනසුරාදා, අඟහරුවාදා සර්ප දෂ්ටයට බොහෝම අසුබ දවස්. ඒ වගේම තියෙනවා වෙලාව. දැන් මේ අපි කතා කරන වෙලාවත් මධ්‍යහනට ආසන්නයි. එතකොට ඉර මුදුන් වෙලාව, ඇඳිරි වැටෙන වෙලාව, මැදියම් රැය, එළිවෙන ජාමේ ඒ වෙලාවලුත් ඊටාම අසුබයි. ඒ වගේම තියෙනවා මේ දවස අනුව නැකත් පිහිටලා තියෙනවා. මේ නැකත් වල තියෙනවා භයානකත්වයේ නැකත් 27යි තියෙන 27න් 20ක්ම අසුබයි. ඊළඟට තියෙනවා මේ දෂ්ටය සිද්ධ වෙන ශරීරයේ ස්ථාන. ඒ තියෙනවා පයේ මැද, බාහුව, නලල, පපුව, රහස් ස්ථාන, නාභිය, මූණ, කට, කම්බුල, ඇහිබැම වගේ ශරීරයේ ස්ථානක් තියෙනවා. විශේෂයෙන්ම ශරීරයේ වම් පාර්ශවයේ රුධිර වාහනී තියෙන තැන් හරීම අසුබයි. දොරකොඩ මිදුලේ තැනූ ගසේයා පිටපොට ගසමින් නැගමුදුනේයා මිට මිට දෙමිටක් පත් සමසේයා විගසින් කැඳ පිස දෙනු සතුසේයා. මෙහෙම කියන්නේ සතෙක් කාපු ගමන්ම කරපිංච කැඳ දෙන්න කියලා. කරපිංච කැඳ විතරද හොඳ? කරපිංච කැඳ විතරක් නෙවෙයි, තවත් දේවල් තියෙනවා. හැබැයි මෙතෙන්දි හරියම වැදගත් වෙන්නේ කරපිංච වල තියෙනවා ඉක්මනින්ම වකුගඩු වල තියෙනා වූ සිද්ර වියලීම වළක්වන ඖෂධීය ගුණයක්. ඒ නිසා එදා ඔය ඔබතුමා කියපු කවියේ විදියට හැම ගෙදරකම කරපිංච ගහක් තිබුණා. ඉතින් කරපිංච කොළ යුස ටිකක් එදා කොටලා මිරිකලා බොන්න දුන්නේ වකුගඩුව ආරක්ෂා කරගන්න. ඊටත් වැඩියම පහසුයි තවත් තියෙනවා අපේ ප්‍රදේශවල තියෙනවා වියලි කාලයේදී මැරෙන්නේ නැති සාක. මේ වගේ වියලි කාලේ නික ගහේ කොළ ඉදෙන්නේ නැහැ, මැරෙන්නේ නැහැ. එතකොට ඉරමුසු වැල කොළ ඉදෙන්නේ නැහැ, මැරෙන්නේ නැහැ. සස්සඳ වැල කොළ ඉදෙන්නේ නැහැ, මැරෙන්නේ නැහැ. මෙන්න මේ වගේ වියලි කාලයට ඔරොත්තු දෙන මේ පැලෑටි වල යම්කිසි යුස අරගෙන හලා ශරීරයට බොන්න දුන්නොත් මේ යුසවල තියෙනවා පුදුම ආකර්ෂණීය බලයක් සර්ප විෂ මර්ධනය කිරීම. වෙද මහත්තයාගේ දක්ෂතාවයත් එක්ක අපිට කියන්න කොයි විදිහටද රෝගියා පරීක්ෂා කරන්නේ, කොහොමද ප්‍රතිකාර ආරම්භ කරන්නේ, මේ පිළිබඳව කියන්න. සමහර අවස්ථාවල රෝගියාගේ නිවසටත් මම යනවා. සමහර අවස්ථාවල රෝගියා මගේ නිවසට අරගෙන එනවා. මගේ නිවසට අරගෙන ආවහම ඉක්මනින්ම රෝගියා විවේක තියෙන නිසල්මන් එලිමහන් තැනකට තමයි මම රෝගියා ගන්නෙ. රෝගියා ඒ එලිමහන් තැනකට ගත්තාම අපේ තියෙනවා මේ ප්‍රධානම චිකිත්සාව තමයි මන්ත්‍රය. මන්ත්‍රයෙන් කරන්නේ රෝගියාගේ මනස සකස් කිරීමත් විවිධාකාර බලපෑම් වලින් ඇති වෙලා තියෙනවා නම් රෝගියාට යම් අමනුස්ස බලවේග, গুপ্ত බලවේග ඒවා මර්ධනය කර ගැනීමත්. ඒ නිසා මම රෝගියා ගෙනාපු හැටියේ පළමුවෙන්ම රෝගියාගේ දෂ්ටි ස්ථානි පරීක්ෂා කරලා තේරුම් ගන්නවා මොන විදිහේ උග්‍ර විෂ හතෙක්ද සුළු විෂද දෂ්ටි ස්ථානය සාමාන්‍ය පරීක්ෂා කරලා බලනවා. සමහර අවස්ථාවල කිසිම දෙයක් තැවරීමක් කළා සුද්ධ කිරීමක් නොකර තිබුණොත් මම ඒ ස්ථානයේ ඉක්මනින්ම ඒ සර්ප විෂ දලය වැදුණු තැන පිරිසිදු කරනවා. ඊළඟට රෝගියාගේ හදවත ඇතුළත ඉන්ද්‍රිය පන්ති ආරක්ෂා කරගන්නවා. මේ නිසා මං ගාව තියෙනවා ප්‍රත්‍යක්ෂ ඖෂධ, දිව්‍ය ඖෂධ ගුලිය, අෂ්ටනාග ගුලිය, ගාන්ත ගුලිය, විවිධාකාරයේ නිෂ්පාදිත බෙහෙත් ගුලි. මෙවැනි ගුලි කීපයක් රෝගියාට පානය කරන්න දීලා ඇතුළත ඉන්ද්‍රිය පන්තිය ආරක්ෂා කරගන්නවා. ඊළඟට මේ බෙහෙත්වල බලය දැනෙන්නේ රෝගියා මානසික වශයෙන් ශක්තිමත් වුණොත්. ඒ නිසා මානසික වශයෙන් රෝගියා ශක්තිමත් කරන්න එයාගේ හිසට මං ගාව තියෙනවා රත්මල් තෙල කියලා. රත්මල් ලේ පිරිසිදු කරන තෙලක් හැටියටයි අපි සලකන්නේ. මේ රත්මල් තෙල ජීව බලය පිහිටවල තියෙනවා බුද්ධ මන්ත්‍ර වලින්. නැවතත් ඒ බුද්ධ මන්ත්‍රයක් සිහිපත් කළා ඒ රෝගියාගේ හිසට දාලා තුන් දොස් සියල්ලක් දුර වෙන්න, අමනුෂ්‍ය දෝෂ සියල්ලක් දුර වෙන්න රෝගියාට තෙල් ටිකක් දාලා හිසට ප්‍රතිකාරයක් කරනවා. ඊළඟට ඒ රෝගියාගේ දෂ්ට ස්ථානය පරීක්ෂා කරලා විෂ පැතිරීම වළක්වා ගන්න ඒ රෝගියාට දෂ්ට ස්ථානයට අපි ගාව තියෙනවා නාගරාජ තෛලය, සර්ව විසහරණ තෛලය, ගරුණ්ඩ රාජ තෛලය, ඊ타මත්ම ඉක්මනින් විෂ මර්ධනය කරන ඖෂධ වර්ග. ඒ ඖෂධවල තියෙනවා 140ක විතර
බලපෑමක් දෂ්ට ස්ථානයේ සම්පූර්ණයෙන් විස ටික අයින් කරන්න. විස ටික උරා ගැනීමේ ශක්තිය. එවැනි ඖෂධයකින් දෂ්ට ස්ථානයට අපි මේ පුළුන් හෝ රෙදි කඩක හෝ යම් ආතයාරයකින් තැවරීමකින් හෝ ඒ ස්ථානට තියෙනවා. ඒ තියෙන අවස්ථාවේදී අපේ බුද්ධ මන්ත්‍ර වලින් තියෙනවා ඊ타ත්ම ಗುಣ බල පිහිටපු මන්ත්‍ර. Tamanට විශ්වාසවන්ත බල පිහිටපු මන්ත්‍රයකිනුත් ඒ වගේ අවස්ථාවකදී බේත් තියෙනකොට අපි සග්ගායනා කරනවා. ඊළඟට මේ ප්‍රතිකාරයේදී දෂ්ට ස්ථානයේ තියෙන විස මර්ධනය වුණාට පස්සේ රෝගියාගේ මානසික වශයෙන් ඇඟේ තියෙනා වූ සියලුම විස බැස්සීමක් කරන්න ඕන. ඒ බැස්සීමට කියන්නේ විස බානවා කියලා. විස බාන මන්ත්‍ර අපි අතර උගාක් තියෙනවා. මේන් ඊ타ත්ම බුද්ධ මන්ත්‍ර බොහොම බලගතුයි. ඒ අනුව අපි ඒ අවස්ථාවේදී සම්ප්‍රදායික වශයෙන් අපේ ගුරු දෙමව්පියෝ කරපු විදියට කොළ අත්තක් කඩා ගන්න ඒ ගහට වැඳලා ඒ කියමන් තියෙනවා ඒ කියමන් කියලා ඒ කොළ අත්තක් කඩාගෙන ඇවිල්ලා රෝගියා ළඟට ඇවිල්ලා රෝගියාගේ දෙපා පා ඇඟිලි බිමට වදින ලෙස අසුනක ඉඳලා ඒ ස්ථානයේ තියාගෙන විවේකය හොඳට කුලං වදින වාතාශ්‍රය ලැබෙන තැනක ඉඳගෙන රෝගියාට ඊළඟට අපි හිසේ සිට දෙපතුල දක්වා මැතිරීමක් කරනවා. මේ මන්ත්‍රවල සිද්ධි බලය අනුව අපි මේ මතුරන විදියට රෝගියාගේ ඇඟට ඒ කොළ අත්ත තියෙන විදියට ඒ ශරීරයේ ඒ තැනින් තැනට අර විස වේගය ඒ මන්ත්‍ර බලය සද්ද බලය තරංග බලය අනුව විස බහින්න පටන් ගන්නවා. අපිට තේරුම් ගියාම විස පොළොවට බැස්සා කියලා අවසානයේදී මුළු ශරීරයම සිසිල් වෙන්න තවත් මන්ත්‍රයකින් ජප කරන ගමන් ඒ දෂ්ටය ස්ථානයට විස පැමිණුණා කියලා විශ්වාසයක් ආවම අපේ එක් අතකින් අපේ ස්ථානය අල්ල ගන්න. ඊට පස්සේ විස බැස්සට පස්සේ විස බාපු අර පත්‍ර හෝ අතු හෝ කොළ ජලයට මුසුව තියලා රෝගියාට පසුව ඒක ජලයට බැස යන තැනකට දාන්න කියනවා. ඒ ජලයට ඒ අතු ටික දැම්මට පස්සේ මොන ආකාරයකින්වත් නැවත මේ විස ඇතුල් වෙලා ශරීරයේ වර්ධනය වීමක් වෙන්නේ රෝගියා ඒකෙන්ම සුවපත් වෙනවා. අද ටිකක් වෙදගෙදර වෙනස් කියලා ඔබට හිතෙන්න පුළුවන්. හැබැයි දේශීය වෙදකමේදී භූත විද්‍යාවත් එක්කත් දේශීය වෙදකම සම්බන්ධයිනේ. අෂ්ටනාග ගරුඩ රාජ මූල මන්ත්‍රය එහෙම නැත්නම් විසකුම්බා මන්ත්‍රය මේ විදිහට මන්ත්‍ර ජප කරනවා. ඒ ජප කරන්නේ විස බස්සවන්න. ඒ ක්‍රමය ගැන කියමු විද මහත්තයා. දේශීය වෙදකම ඈත අතීතයේලා ආපු නිසා ඉදා ඉඳලා මන්ත්‍ර පරිහරණය කරලා තියෙනවා. ඒ නිසා මේ වෙදකමේ සර්ප වෙදකමේදී බෙහෙත් වලින්ම ජීවිතයක් බේරගන්න බෑ. මේකෙදි විශේෂයෙන්ම මන්ත්‍ර අවශ්‍යයි. භූත විද්‍යාව අත්‍යවශ්‍යමයි. එතකොට ජ්‍යොතිෂය අත්‍යවශ්‍යමයි. ජ්‍යොතිෂ කරුණු ඉගෙන ගන්න ඕන, භූත විද්‍යාව ඉගෙන ගන්න ඕන. ඊළඟට গুপ্ত ශාස්ත්‍රීය කෙන්ක්‍රම, යාග හෝම, සාන්ති කර්ම මේ සියල්ලක්ම ගොනු වෙලා තමයි රෝගී ජීවිතේ බේරන්න ඕන. ඒ හින්දා අපේ දේශීය වෙදකමේදී බෙහෙත් ඖෂධ හා ඖෂධ ප්‍රයෝග කිරීම ආදී චිකිත්සා ක්‍රම වලින් බෑ. ඒ නිසා ඒ චිකිත්සා ක්‍රම වල බලය ශක්තිය වර්ධනය වෙන්න භූත විද්‍යාව අනුව, මන්ත්‍ර ශාස්ත්‍රය අනුව, කිං ක්‍රම අනුව, යම්කිසි සාන්ති කර්ම අනුව ප්‍රතිකාර කිරීම අවශ්‍ය වෙනවා. යන්ත්‍ර මන්ත්‍රත් එක්ක විස බැස්සවීමේ කටයුතු සිදු කරන අතරේදී නටන තෙල් තාච්චියට අත දාලා මේ මොකක්ද කරන්නේ? ඉතාමත්ම හොඳ වැදගත් ප්‍රශ්නයක් ඇහුවේ. රෝගියෙක් යම්කිසි සර්ප දෂ්ටයකට ලක් වුණාම ඒ ජීවිතය ගැන විශ්වාසයක් නැතුව ඉන්න අවස්ථාවක්. මෙවැනි අවස්ථාවල රෝගියාගේ විස බැඳෙන ක්‍රම කීපයක් තියෙනවා. තරහකාරී විස බඳින්න පුළුවන්කම තියෙනවා. තමන්ගේ වෙදකමේ වැරදින් තමන්ට ප්‍රතිකාර කිරීමේ වැරදින් විස බැඳෙනවා. අහල පහල ඥාති මිත්‍රාදීන් කියන කතාවල් ඇහිලා විස බැඳෙනවා. එතකොට තුන් දොස් බැඳීමක් වෙනවා. මේ තුන් දොස් බැඳීමක් වුණාම මේක කැපීමක් කරන්න ඕන. තරහකාරයෙක් විස බැඳලා නම් විස කපන්න ඕන. තුන් දොස් බැඳිලා නම් ඒකත් විස කපන්න ඕන. මේ සඳහා අපි දෙහි කැපීමේ ක්‍රමයක් අනුගමනය කරනවා. මේ දෙහි කැපීමේ ක්‍රමය කරාට රෝගියාට ඒකෙන් සත්‍ය වශයෙන්ම ගුණයක් ලැබුණද විස ටික කැපුණද කියන එක තේරුම් යන්න යම්කිසි ඒ සත්‍යභාවය පෙන්වීමක් කරන්න ඕන. මෙන්න මේ නිසා අපි හුඟා දුරට උපයෝගී කරගන්නවා කෙනෙකුට අදහන්න බැරි, විශ්වාස කරන්න බැරි දෙයක් හැටියට ওই උණු තෙල් තාච්චිය අත දැමීම. ඒ කපන ලද දෙහි ටික ඒ තෙල් තාච්චියට දැම්මහම විශ්වාසයක් තියෙනවා අර සියලු දෝෂ මේ දෙහිත් එක්ක බංග වුණා කියලා. ඒ උතුරන තෙල් තාච්චියට අත දාලා
තෙල් ටිකක් අරගෙන ආවලා රෝගියාගේ ඇඟට ඉහලා ඇඟේ තැවරෙන්න සලස්සලා එයාගේ ඇඟ පිලිස්සුනේ නැති වුණාම මේ මන්ත්‍ර බලයෙන් අපි ඒ කාර්යය නිවැරදිව ඉෂ්ට කරා කියලා තෙල් තාච්චි අත දැමීමේ ක්‍රියාවෙන් පෙන්වනවා. අද සර්ප විස පිළිබඳව කතා කරන්න අපිව සම්බන්ධීකරණය කළේ බුලත් සිංහල යසපාල සුබසිංහ වෙද මහත්තයා. අපිත් එක්ක රැඳිලා හිටියේ තෙලිජ්ජවිල වෙද පරම්පරාවේ කොස්ගම වෙද මහත්තයා කියලා බොහෝ දෙනෙක් හඳුනන දයාගමගේ වෙද මහත්තයා. බොහොම පිං. ආයිබෝවන්. සමුගන්න සූදානම් වෙන්නේ. සමුගන්න සූදානම් වෙන වෙලාවේ කියන්න කැමති සෝබා දහම අපූර්ව නිර්මාණයක්. නයා පොළඟා පිඹුරා උණකටුවා මේ සේරම සත්තු ඉන්න ඕනේ. ඒ ඉන්න ස්ථාන අපි අයිති කරගෙන අපේ ජීවිතය සාර්ථක කරගන්න උත්සාහ කරන නිසා ඒ අය අපිට හිරිහැර කරනවා වෙන්න පුළුවන්. ඒ අය හිරිහැර කළත් මේ වගේ දක්ෂ වෙදදුරන් ඉන්නවා නම් අපිට හැකියාවක් තිබෙනවා ජීවිතය ආරක්ෂා කරගන්න. ජීවිතය ආරක්ෂා කර දෙන්න හැමදාමත් සිකුරාදා වෙදගිදිරින් හමුවීමේ බලාපොරොත්තු තුළ සමුගන්න අවසරයි. ආයිබෝවන්.